චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිत्वा කම්මං කරෝති කායේන වාචාය මනසාති. එපිනතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ කර්මය සහ කර්මපතය පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ නිබ්බේධික සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. මේ දේශනා පාඩේ බෞද්ධ කොයි කවුරුත් මනවින් අහලා පළපුරුද්ද තියෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිत्वा කම්මං කරෝති කායේන වාචාය මනසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, කර්මය කියලා කියන්නේ චේතනාවයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවම කර්මයයි මම දේශනා කරමි. චේතයිत्वा කම්මං කරෝති කායේන වාචාය මනසා. සිතලා එහෙම නැත්නම් චේතනාව මුල් කොටගෙන තමයි සත්වයින් කයින් වචනයෙන් සිතින් යන තුන්දොරින්ම කර්ම සිද්ධ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෙහිදී අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණයක් තමයි චේතනාව කියන්නේ කුමක්ද? චේතනාවයි කියලා කියන්නේ සෑම සිතකම යෙදෙන එක්තරා චෛතසිකයක්. ඒ චේතනා චෛතසිකය සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ කුසල් සිත්වල, අකුසල් සිත්වල, විපාක සිත්වල, ක්‍රියා සිත්වල සෑම සිතකම නොඇරදීම යෙදෙන චෛතසික ධර්මයක් තමයි චේතනාව. චේතනාවෙන් කුමක්ද කරන්නේ? කය, වචනය හෝ සිත හසුරුවමින් යම්කිසි ක්‍රියාවක යෙදවීම. එහෙම නැත්නම් තවත් ආකාරයකින් කියනවා නම් ක්‍රියා සාධක බලය තමයි චේතනාව තුළින් ජනිත කරන්නේ. එතකොට අපේ කය අතපය හසුරුවමින් ඉදිරියට පසුපසට ක්‍රියාත්මක වෙමින් අපි යම්තා කය හසුරුවනවා නම් ඒ හසුරවන්නේ චේතනාව මූලික කොටගෙන. චේතනාවක් ඉපදුනේ නැතිනම් අපේ කය හසුරවන්න පුළුවන් කමක් නැහැ. හරියටම දර කඩක් වගේ එහෙමම පවතිනවා. ඒ නිසා තමයි විඥානය නිරුද්ධ වුණාම මේ කය ඒ විදිහටම දැමූ තැන, ඇද වැටුණු තැන එහෙමම දර කඩක් වගේ පවතින. ඒ වගේම අපේ වචනය හසුරවන්නේ චේතනාවෙන්. දැන් අපි මේ කතා කරන්නේ මේ සියලුම වචන හසුරවන්නේ චේතනාව මුල් කොටගෙන. චේතනාවක් ඉපදුනේ නැතිනම් මම මේ වචනය කියන්න ඕන, මේ අදහස කියන්න ඕන, මේ විදිහෙන් මේක හසුරවන්න ඕන කියලා චේතනා මතුනේ නැතිනම් කිසිදු වචනයක් කතා කරන්නේ නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී කය වචනය දෙක ක්‍රියාත්මක නොවුනත් හුදෙක් මනසින් පමණක්ම චේතනා ක්‍රියාත්මක වෙමින් මානසික ක්‍රියාවන් සිද්ධ වෙනවා. දැන් අපිට කයින් සහ වචනයෙන් කෙරෙන ක්‍රියාවන් යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට පුළුවන්. මනසින් පමණක්ම කෙරෙන ක්‍රියා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි, අනවිද්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨි. මේවා මනසින් පමණක්ම සිද්ධ වෙන ක්‍රියාව. අවිද්‍යා කියලා කියන්නේ අනුන් සන්තක දේ තමන්ට හිමි වේවා කියන දැඩි ලෝභය. ලෝභය හැම කෙනෙකුගේම සිත්වල සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් අකුසල චෛතසිකයක්. නමුත් ඒ ලෝභය ඇති වෙච්ච පමණට අවිද්‍යාව ඇති වෙන්නේ නැහැ. අන්සතු දේ, තමන්ට අයිති නොවන දේ දැකලා අහලා ඒ අනුන් සන්තක දේ තමන්ට හිමි කරගන්නට යම් මනෝභාවයක් ඇති වෙනවා නම් ඒක තමයි අවිජ්ජා කියලා හඳුන්වන්නේ. ඒ වගේම ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ කෙනෙක් පිළිබඳව ඇති වෙන තරහ, නොසතුට, නොමනාපේ, ගැටීම සෑම විටම වගේ මනස ඇති වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාද කියලා කියන්නේ ඒ Taman අකමැති පුද්ගලයා නැසේවා, වෙනසේවා කියන අදහස. ඊළඟට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ වැරදි වැටහීම. ඒ වැරදි වැටහීමෙන් යුක්තව ක්‍රියා කිරීම තමයි මිත්‍යා දෘෂ්ටියයි කියලා හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට අපේ කය වචනය ක්‍රියාත්මක වුණත් නොවුණත්
මනසින් පමණක්ම යම් යම් කර්ම සිද්ධ වෙනවා. එතකොට කායිකව හෝ වාචසිකව හෝ මානසිකව හෝ යම් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ ඒ කය වචනය සිත හසුරවන්නට පුළුවන් වෙන්නේ මේ චේතනාව නැමැති චෛතසිකයේ විසින්. එතකොට අපි සිහිපත් කළා චේතනා චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්, හැම සිතකම යෙදෙනවා. කුසල අකුසල විපාක ක්‍රියා හැම සිතකම යෙදෙනවා. ඒ හැම සිතකම යෙදෙන චේතනාව අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ ජවන් සිත්වල ඇති වෙන චේතනාව පමණයි. මොනවද ජවන් සිත් කියලා කියන්නේ? අපට යම්කිසි අරමුණක් ඉන්ද්‍රයන්ට ගෝචර වුණාම ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට යම් බාහිර අරමුණක් ගෝචර වුණාම ඒ අරමුණ සම්බන්ධව සිත් පෙළක් හටගන්නවා. ඒක අභිධර්මයේ හඳුන්වන්නේ චිත්ත වීතියයි කියලා. ඒ චිත්ත වීතියක සාමාන්‍යයෙන් සිත් 17ක් පමණ පවතිනවා. එයින් සිත් 7ක් තියෙනවා වඩාත් බල සම්පන්න. ඒ සිත් 7න් තමයි කය හැසිරවීම, වචනය හැසිරවීම සහ සිත හසුරුවමින් කරන සෑම ක්‍රියාවකටම අවශ්‍ය ජවය සපයන. ඒ ක්‍රියා සාධක බලය වඩාත්ම සක්‍රියව පවතින්නේ මේ ජවන සිත්වල. ඒ නිසා ජවන් සිත් 7 යෙදෙන චේතනාව තමයි අනාගතයේ සැප දුක් විපාක ඇති කරන්නට සමත් වෙන්නේ. ඒ නිසා අවශේෂ සිත්වල ඇතිවන චේතනාවෙනුත් යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා. ඒ නිසා සමස්ත චේතනාවම කර්මය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රියාවන් සිද්ධ කරන නිසා. එහෙම නැත්නම් ක්‍රියා සාධක බලයක් එහි තියෙන නිසා. නමුත් අර ජවන් සිත්වල ඇතිවෙන ක්‍රියා සාධක බලය ඒ මොහොතේ ඒ ක්‍රියාව කරන්නට පමණක් නෙමෙයි අනාගත විපාක ඇති කරන්නටත් සමත් වෙනවා. ඒ නිසා ජවන් සිත්වල ඇතිවෙන චේතනාව කුසල අකුසල කර්ම හැටියට ජනිත වෙනවා. දැන් රහතන් වහන්සේ නමක් ගත්තහම රහතන් වහන්සේට ඒ ජවන් සිත්වල ඇතිවෙන චේතනාවත් අනාගත විපාක ඇති කරන්නේ නැහැ. කුමක් නිසාද? උන්වහන්සේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරලා තියෙන නිසා. එතකොට අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහාණය නොකළ ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යඥයින්ට පමණක් නෙවෙයි සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන්ට පවා පහළ වෙන ජවන් සිත් වලින් අනාගතයේ සැප හෝ දුක් විපාක ඇති කරන්නට සමත් වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම කුසල කුසල කර්ම කියලා හඳුන්වන්නේ ජවන් සිත්වල යෙදෙන චේතනාව. එතකොට මේ ජනිත කරන කුසල කුසල කර්මයන් දෙවිධයකට විපාක ඇති කරනවා. ඒ තමයි ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ අනාගත භවයක උත්පත්තිය සාදා දෙන්නට මූලික වෙනවා. සුගතියේ හෝ දුර්ගතියේ හෝ උපත ලබා දෙන්නට හේතු වෙනවා. ඒකට කියනවා ප්‍රතිසන්දි විපාකයයි කියලා. ඉපදුණු තැනැත්තා මිය යන තෙක් සැප දුක් විපාක ඇති කරන්නට කර්ම උපකාර වෙනවා. ඒක හඳුන්වනවා ප්‍රවෘත්ති විපාකයයි කියලා. අපි දහම් පාසල් යන කාලේ පවා ඉගෙනගෙන තියෙනවා ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම. ජනක කර්ම කියලා කියන්නේ අර උත්පත්තිය සලසා දෙන කර්ම විපාක. ඒක තමයි ප්‍රතිසන්දි විපාක කියලා හඳුන්වන්නේ. ඊළඟට උපස්තම්භක උපපීලක කියලා කියන්නේ ජීවත් වෙන කාල සීමාව තුළ අපේ ජීවිතයට සැප දුක් ඇති කරන්නට සැපයගෙන දෙමින් උපස්තම්භක කර්ම විපාකයක් හැටියට ක්‍රියාත්මක වෙනවා කුසලය. දුක ඇති කරමින් පීඩාව ඇති කරමින් උපපීලක කර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා අකුසල කර්ම. උපඝාතක කියලා කියන්නේ සම්පූර්ණයෙන් ජීවිතය අහෝසි කරන විදිහේ කර්ම වේගයක්. මේ විදිහට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ භවයක උත්පත්තිය සලසා දෙන්නට සමත් වෙනවා. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුණු තැනැත්තාට සැප දුක් විපාක ගෙන දෙන්නට සමත් වෙනවා. එතකොට කර්මපත කියලා කියන්නේ දැන් අපේ මාතෘකාව කර්මය සහ කර්මපතය. කර්මය කියලා කියන්නේ ඔය ජවන් සිත්වල යෙදෙන චේතනා චෛතසිකය විසින් අනාගතයේ සැප දුක් විපාක ඇති කරන්නට ඇති කරන බලය. ඒ නිසා තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කරන්නේ. ඒතර අනෙකුත්
සිත්වල ඇති වෙන චේතනාවෙනුත් කර්මයක් කරනවා. ඒ වෙලාවේ අදාළ ක්‍රියාව කරන්න. නමුත් ඒවෙන් අනාගත විපාක ඇති කරන්නේ අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ ජවන් සිත්වල යෙදෙන චේතනාව. එතකොට ජවන් සිත්වල යම් චේතනාවක් යෙදෙනවද එය ලෝභ ද්වේෂ මෝහ සමග යෙදෙනවා නම් ඒක අකුසල කර්මයක් හැටියට අනාගතේ දුක්ඛ විපාක ඇති කරන්න සමත් වෙනවා. ඒ ජවන් සිත්වල අලෝභ අද්වේෂ අමෝහ යෙදෙනවද එතකොට කුසල මූලයන් සමග එකතු වෙලා ඒ චේතනාව අනාගතේ සැප විපාක ගෙන දෙන්නට සමත් වෙනවා. මෙන්න මේ විදිහට අනාගතේ කුසල කුසල කර්මයන් හැටියට සැප දුක් විපාක ගෙන දෙන්නට සමත් වෙන චේතනාව මුල් කොටගත් මානසික తত্ত্বය අනාගතයේ සැප විපාක හෝ දුක්ඛ විපාක ඇති කරන නිසා ඒවා හඳුන්වනවා බුදුදහමේ කර්ම හැටියට. කර්මපත කියලා කියන්නේ ඒ ඇති කරන විපාකය යම්කිසි ගතියක උත්පත්තිය සලසා දෙන්නට සමත් වෙනවා නම් අන්නේ උපත සාදා දෙන්නට සමත් වෙන කර්මය කර්මපත කියන නමින් හඳුන්වනවා. එතකොට සමහර කර්ම තියෙනවා උපතක් සලසා දෙන්නට සමත් වෙන්නේ නැහැ. ඉපදුනාට පස්සේ සැප දුක් විපාක ඇති කරන්නට පමණයි සමත් වෙන්නේ. ඒ බඳු කර්ම වලට කර්මපත කියලා කියන්නේ නැහැ. ඒවට කියන්නේ කර්ම කියලා. කර්මපත කියලා කියන්නේ සැප දුක් විපාක ඇති කරනවා වගේම උත්පත්තිය සලසා දෙන්නටත් සමත් වෙනවා. එහෙමනම් මෙන්න මේවා තමයි කර්ම වෙන්නේ, මේවා තමයි කර්මපත වෙන්නේ කියලා එහෙම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එකම කර්මය කර්මයක් වෙන්නටත් පුළුවන්, කර්මපතයක් වෙන්නටත් පුළුවන් එහි ප්‍රබලත්වය අනුව. එතකොට යම්කිසි කර්මයක් කර්මපතයක් බවට පත් වුනොත් ඒ කර්මයට පුළුවන්කම තියනවා ඒ තනත්තාව ඒ ගතිවල උත්පත්තියට පමුණුවන්න. බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේදී දක්වනවා අත්තිභික්කවේ කම්මං නිරය වේදනීය තිරච්ඡාන යෝනි වේදනීය පෙත්ති විසය වේදනීය මනුස්ස ලෝක වේදනීය දේව ලෝක වේදනීය මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සමහර කර්ම තියෙනවා නිරයේ ඉපදිලා විඳ යුතු කර්ම. සමහර කර්ම තියෙනවා പ്രേත ලෝකේ ඉපදිලා විඳ යුතු කර්ම. සමහර කර්ම තියෙනවා තිරිසන් ලෝකේ ඉපදිලා විඳ යුතු කර්ම. සමහර කර්ම තියෙනවා මනුෂ්‍ය ලෝකේ ඉපදිලා විඳ යුතු කර්ම. සමහර කර්ම තියෙනවා දිව්‍ය ලෝකේ ඉපදිලා විඳ යුතු කර්ම. මේ විදිහට නිරය තිරිසන් പ്രേත මනුෂ්‍ය දිව්‍ය ආදී ඒ සුගති දුර්ගති වලට සත්වයා පමුණුවා සැප දුක් ගෙන දෙන්නට සමත් වෙන කර්ම තමයි කර්මපත කියලා හඳුන්වන්නේ. යම්කිසි කර්මයකින් සුගතියෙහි හෝ දුර්ගතියෙහි ඉපදුනාට පස්සේ ඒතනත්තාට සැප දුක් විපාක ඇති කරන්නට පමණක් උපකාර වෙන ඒවා හඳුන්වනවා කර්ම හැටියට. නමුත් ඒවා කර්මපත කියලා හඳුන්වන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කර්මය සහ කර්මපතය කියලා හඳුන්වන්නේ චේතනාවක් ජනිත වෙලා ඒ චේතනාවෙන් අපේ කය වචනය සහ සිත හසුරුවන. ඒ හැසිරවීම සෑම සිතකින්ම සිද්ධ කෙරෙනවා. නමුත් ඒ සෑම සිතකම ජනිත වෙන චේතනාව අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ ජවන් සිත්වල යෙදෙන චේතනා චෛතසිකයේ පමණයි. ඒ අනාගත විපාකයක් දෙවිධයකට ඇති කරනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්දි විපාකය කියන්නේ උත්පත්තිය සලසා දෙන්න සමත් වෙනවා. ප්‍රවෘත්ති විපාකය කියන්නේ ඉපදුනාට පස්සේ සැප දුක් වෙන දෙන්නට සමත් වෙනවා. සමහර කර්ම තියෙනවා උත්පත්තියටත් හේතු වෙනවා ඉපදුනාට පසුව සැප දුක් ගෙන දෙන්නටත් සමත් වෙනවා. ඒ බඳු කර්ම තමයි කර්මපත කියලා හඳුන්වන්නේ. උත්පත්තිය සලසා දෙන්නට තරම් ශක්තියක් නැති නමුත් ඉපදුනාට පස්සේ සැප දුක් විපාක ඇති කරන්නට සමත් වූ කර්ම හැටියට හඳුන්වනවා. අර උත්පත්තියටත් හේතු වෙන ඒවා කර්මපත නමින් හඳුන්වනවා. දැන් මේවා පිළිබඳව අපි දැනගත යුතු තව ප්‍රභේද බොහෝමයක් තියෙනවා. ඒවා එක ධර්ම දේශනාවකදී පැහැදිලි කරන්නට තරම් කාල වේලාව නෙමෙයි. අපි මූලික වශයෙන් කර්මය ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා දිට්ඨ ධම්ම වේදනී, උපපජ්ජ වේදනී, අපරාපරිය වේදනී. ඒ කියන්නේ මේ ලෝකේ විපාක දෙන කොටස,
මතු භවයේ විපාක දෙන කොටස, එතෙන් පටන් සසර පිරිනිවන් පාන දෙක් විපාක දෙන කොටස වශයෙන් මේ කුසල අකුසල කර්මයන්ගේ විපාක දෙන අවස්ථා අනුවත් ප්‍රභේදයන් පවතින. ගරුක කර්ම ඊළඟට ආසන්න ආචින්න කටත්තා කර්ම වශයෙන් කර්මය මරණාසන්න මොහොතේ මතුවෙන ආකාරවල විශේෂත්වයන් තියෙනවා. ඊළඟට ජනක කර්ම උපස්තම්භක උපපීලක උපඝාතක වශයෙන් විපාක ඇති කරන ආකාරය අනුව කර්මයන්ගේ වෙනස්කම් තියෙනවා. ඊළඟට අල්පසාවද්ද මහාසාවද්ද වශයෙන් අකුසලය අඩු වැඩි වශයෙන් වෙනස්කම් පවතිනවා. මෙහෙම ගොඩාක් ප්‍රභේද කුසල අකුසල කර්මයන් පිළිබඳව ඉගෙන ගත යුතු පැති තියෙනවා. දැන් අපි අද අපේ අවධානය යොමු කරන්නේ කර්මය සහ කර්මපතය කියන මූලික ස්වરૂපය හඳුනා ගන්නට. බුදුදහමේ ප්‍රධාන වශයෙන් කර්මපත අකුසල කර්මපත 10ක් දක්වනවා, කුසල කර්මපත 10ක් දක්වනවා. ඊළඟට කුසල කර්මපත වශයෙන් විශේෂයෙන් දැක්වෙන්නේ නැතත් දස පුණ්‍ය ක්‍රියා වශයෙන් ඒ කුසල කර්මපත සිද්ධ වෙන තවත් අවස්ථා 10ක් දක්වනවා. මේ විදිහට කුසල් වශයෙන් ගත්තහම දස කුසල කර්මපත, දස පුණ්‍ය ක්‍රියා ආදී වශයෙන් විවිධ ප්‍රභේදයන් දක්වනවා. අකුසල කර්ම හැටියට ප්‍රධාන වශයෙන් දස අකුසල කර්මපතයක් දක්වනවා. ඒ කියන්නේ කයින් සිද්ධ වෙන අකුසල් 3කුත්, වචනයෙන් සිද්ධ වෙන අකුසල් 4කුත්, සිතින් පමණක්ම සිද්ධ වෙන අකුසල් 3කුත්. කයින් සිද්ධ වෙන අකුසල් 3 තමයි ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. වචනයෙන් සිද්ධ වෙන අකුසල් 4 තමයි මුසාවාද, විසුන වාච, පරුස වාච, සම්පප්පලාප. මනසින් සිද්ධ වෙන අකුසල් 3 තමයි අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. දැන් ඕකෙම අනිත් පැත්ත තමයි දස කුසල කර්මපත කියන්නේ. දස පුණ්‍ය ක්‍රියා කියන්නේ දාන, සීල, භාවනා, පත්ති දාන, පත්තානුමෝදනා, විය්‍යාවච්ච, අපචායන, ධම්ම දේශනා, ධම්ම ශ්‍රවණ, දිට්ඨිජු කම්ම කියන ඒ 10 තමයි දස පුණ්‍ය ක්‍රියා හැටියට දක්වන්නේ. ඒවත් කර්ම වෙන්නටත් පුළුවන්, කර්මපත බවට පත් වෙන්නටත් පුළුවන්. දැන් මේ ප්‍රාණඝාත, අදත්තා දාන ආදියත් කර්ම හෝ කර්මපත බවට පත්වීම තීරණය වෙන්නේ එහි යෙදෙන කරුණු මතයි. ප්‍රාණඝාතය කර්මපතයක් බවට පත් වෙන්නට නම් අංග 5ක් සම්පූර්ණ වෙන්නට ඕන. මොනවද? පානෝ භවේ, පාන සංඤී, වදක චිත්ත, උපක්කම, තේන ජීවිත නාසෝච. මේ කරුණු 5. පානෝ භවේ ප්‍රාණියෙක් වෙන්නට ඕන. ඊළඟට පාන සංඤී පන ඇති සතෙක් බව දැනගන්නා සංඥාව. එහෙම නැත්නම් මේ සතෙක්ය කියන හැඟීම තියෙන්නට ඕන. සතෙක් වෙන්නට ඕන, සතෙක්ය කියන හැඟීම තියෙන්නට ඕන. ඊළඟට වදක චිත්ත, ඒ සත්වයාට හිංසා කිරීම හෝ ඝාතනය කිරීම පිළිබඳව සිතුවිල්ලක්, චේතනාවක් පහළ වෙන්නට ඕන. ඊළඟට උපක්කම, ඒ චේතනාවෙන් යුක්තව මේ සත්වයාට හිංසා කරන්න හෝ ඝාතනය කරන්නට යම්කිසි උපාය මාර්ගයක් තමන්ගේ කය හසුරුවලා හෝ එහෙම නැත්නම් අන් අය ලවා හෝ එහෙම නැත්නම් යම්කිසි වෙනත් භෞතික උපක්‍රමයකින් හෝ මානසික උපක්‍රමයකින් හෝ කවර ආකාරයකින් හෝ එතනත්තාට හානි පමුණුවන්නට තමන් ක්‍රියාත්මක වෙනවා. එතකොට තමන්ගේ අතින් පයින් ගහලා හානි කරන්න පුළුවන්, අවියාවද වලින් හිංසා කරන්න පුළුවන්, සමහරට වෙන කෙනෙක් ලවා අනිත් අයට හිංසා කරවන්නට පුළුවන්, සමහරට අනවින කොඩිවින ආදී යම්කිසි විද්‍යාවක් පාදක කොටගෙන උපාය මාර්ගිකව අනිත් කෙනාට හානි කරන්න හිතන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම Tamanගේ මනසේ ශක්තිය පාවිච්චි කරලා අන් අයට හිංසා කරන, පීඩා කරන දේවල් කරන්නට පුළුවන්. මේ කවර ආකාරයකින් හෝ උපක්‍රමයක් යොදනවා. ඉතින් එතකොට මේ උපක්‍රමත් සාහත්තික, ආනත්තික ආදී වශයෙන් විවිධ ප්‍රභේද තියෙනවා. ඒවා පින්නතුන්ට දැනගන්න පුළුවන් රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදනය කරලා තියෙන බෞද්ධයාගේ අත්පොත නැමැති මූලික ධර්ම ග්‍රන්ථයේ මේ කර්මපත සිද්ධ වෙන ආකාරය, ඒවට අදාළ කාරණා විශාල වශයෙන් විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ ප්‍රාණඝාතය කර්මපතයක් හැටියට
ඊළඟ භවයක නිරයෙහි പ്രേත ලෝකේ අසුර ලෝකේ ඒ වගේම තිරිසන් ලෝකේ උපද්දවන්නට නම් මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ වෙන්නට ඕන. ප්‍රාණියෙක් වෙන්නට ඕන, ප්‍රාණියෙක් බව දැනගන්නට ඕන, වදක සිතක් පහළ වෙන්නට ඕන, උපක්‍රමයක් යොදන්නට ඕන. එයින් ඒ සතා සැබවින්ම ඝාතනය වෙන්නට ඕන. ඔය කරුණු පහම සම්පූර්ණ වුණොත් ඒ කර්මය ඒතනත්තාව දුගතියෙහි උත්පත්තිය සලසා දෙන්නට හේතු වෙනවා. අන්නේ දුගතියෙහි උපදවන්නට, දුගතිය වෙත කැඳවාගෙන යන්නට සමත් වෙන්නා වූ අකුසල කර්මය තමයි ප්‍රාණඝාත අකුසල කර්ම පතයයි කියලා කියන්නේ. දැන් ওই කරුණ වලින් සමහර කාරණා වෙනස් වුණොත්, ඒ කියන්නේ සතෙක් කියලා හිතා ගන්නවා, ඒ කියන්නේ සත්ව සංඥාව තියෙනවා, වදක චේතනාව ඇති වෙනවා, උපක්‍රමයක් යොදනවා, උපක්‍රමයක් යොදලා හිංසාවක් කරනවා. නමුත් සැබවින්ම එතන සතෙක් හිටියේ නැතිනම්, එතකොට අපිට සත්ව සංඥාව ඇති වුණාට, වදක චේතනාව ඇති වුණාට, උපක්‍රම යෙදුවට ඝාතනය වෙන්නට සතෙක් නැහැ. එතකොට පළවෙනි කාරණය එතන නැතිනම් අන්තිම කාරණය සම්පූර්ණ වෙන්නේ නැහැ. එතන සතෙක් හිටියේ නැත්තම් අපේ උපක්‍රමයෙන් ඝාතනයක් සිද්ධ වෙන්නට ඉඩක් නැහැ. හැබැයි දැන් අපිට සත්ව සංඥාවක් ඇති වෙලා තියෙනවා, වදක චේතනාවක් ඇති වෙලා තියෙනවා, ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකෙන් අපිට කර්මයක් සිද්ධ වුණා. ඒකෙන් අකුසලයක් සිද්ධ වුණා. හිත දූෂ්‍ය වීමම අකුසලයක්. ඒතර ඒ අකුසලය අපිට මේ භවයේ අපේ හිත කිලිටි වෙන්නට, නැවත නැවත අකුසල් ජනිත වෙන්නට, ද්වේෂය බහුල වෙන්නට හේතු වෙනවා. නිර්වාණ මාර්ගය අවහිර කරන්නට හේතු වෙනවා. ඊළඟට මතු භවයන්හි නැවත නැවත ද්වේෂය මතුවෙන්නට හේතු වෙනවා. ඒ වගේම යම් යම් පීඩා ඇති වෙන්නට හේතු වෙනවා. මෙබඳු තත්ත්වයන්ට අපි ලක් වෙන්නට ඒ කර්මය හේතු වෙනවා. හැබැයි දුගතියෙහි උපදවන්නට ඍජුවම ඒ කර්මය හේතු වෙනවයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ විදිහට අර එකම කර්මය ඔය අංග පහම සම්පූර්ණ වුණොත් ඒකාන්තයෙන්ම දුගතිය උපද්දවන්නට සමත් වෙන බලවත් කර්මයක් සිද්ධ වෙනවා. ඒ කරුණ වලින් යමක් වෙනස් වුණොත් අපට ඊතරම් ප්‍රබල කර්මයක් ජනිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුගතිය උත්පත්තිය සාදා දෙන්නට සමත් වෙන්නේ නැහැ. සමත් වෙන්නේ නැතිනම් එතන කර්මයක් සිද්ධ වුණාට කර්මපතයක් වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු සතෙක් සැබවින්ම ඉන්නවා, සතෙක් කියන සංඥාවක් ඇති වෙනවා, වදක චේතනාවක් ඇති වෙනවා, උපක්‍රමයකුත් කරනවා. නමුත් ඒ සතා සැබවින්ම අපේ උපක්‍රමයෙන් ඝාතනය වෙන්නේ නැහැ. අපි උපක්‍රම යෙදුවට ඒ සතාට සැබවින්ම හානියක් වෙන්නේ නැහැ. එහෙම හානියක් නොවුනහම ඒ කර්මය අපට හිත කිලිටි වෙන්නට හේතු වෙනවා. සමහර විට එය දුගතිය උත්පත්තිය ලබන්නට හේතු වෙන්නට පුළුවන් කරුණු යෙදෙන ආකාරය මත. නමුත් ඒ දුගතියේ උපදින්නට හේතු වෙනවා නම් ඒක කර්මපතයක් කියන තැනට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊතරම් බලවත් නොවුනොත් ඒක අකුසල කර්මයක් වුණාට දුගතියේ උත්පත්තිය සාදා දෙන්නට සමත් නොවෙන්නට පුළුවන්. එන්න මේ විදිහට අපට මතු පිටින් බලලා එකවරම තීරණය කරන්න පහසු නැහැ. මේ කර්මය කර්මපතයක් වුණාද නැද්ද කියලා එකවරම අපට මතු පිටින් බලලා විග්‍රහ කරන්න පහසු නැහැ. නමුත් යම්කිසි කර්මයක් අපට උත්පත්තිය සලසා දෙන්නට, ප්‍රතිසන්දිය ඇති කරන්නට මරණාසන්න මොහොතේ මතුවලා හේතු වෙනවා නම් අන්න ඒ කර්මය තමයි කර්මපත කියලා හඳුන්වන්නේ. එතකොට ඒ කර්මපත භාවයටපත් වෙන්න ඔය අංග පහ සම්පූර්ණ වුණොත් නොවැරදීම එය උත්පත්තිය සලසා දෙන්නට හේතු වෙන කර්මයක් බවට පත් වෙනවා. හැබැයි මේකෙන් අදහස් කරන්නේ නැහැ ඒ උත්පත්තිය සලසා දෙන්නට හේතු වෙන කර්මයෙන් අනිවාර්යෙන්ම දුගතියේ උපද්දවනවාමයි කියලා නියමයක් නැහැ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු කර්ම අපි සතුව
අසංඛ්‍ය ගණනක් සසරේ තියෙන්නට පුළුවන්. ඒ කර්මවලට අවස්ථාවක් සැලසුනොත් විතරයි ඊළඟ උත්පත්තියකට හේතු වෙන්නේ. ඒ කියන්නේ කුසල අකුසල කර්මයන් කරපු පමණට විපාක දෙන්නේ මතුවෙන ආකාරය. දැන් එතකොට ඔය අංග පහ සම්පූර්ණ වුණාම ඒ අකුසල කර්මය කර්මපතයක් බවට පත් වෙනවා. නිරයෙහි උපද්දවන්නට, තිරිසන් ලෝකේ උපද්දවන්නට, ඒ වගේම പ്രേත ලෝකේ උපද්දවන්නට සමත් වූ කර්මයක්. හැබැයි ඒකෙන් සැබවින්ම අපි නිරයේ උපදිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ කර්මයට අවස්ථාවක් ලැබුණොත් පමණයි. උදාහරණයක් හැටියට දැන් අඟුලිමාල කුමාරයා දැනගෙනම දහස් ගණනක් මිනිසුන් මැරුවා. සතෙක් බව දැනගන්නවා, සතෙක් වෙනවා, සතෙක් බව දැනගන්නවා, වදක චේතනාව උපක්‍රමයේදී මේන් ඝාතනය. එතකොට අඩුවක් නැතුව මනුෂ්‍ය ඝාතනයම සිද්ධ කරගත්තා. ඒතර මහා සාවද්‍ය කර්ම. නිකන් සාමාන්‍ය සතෙක් මරනවා වගේ නෙමෙයි, කඩියෙක් කුහුඹියෙක් මදුරුවෙක් මරනවා වගේ නෙමෙයි. කඩියෙක් කුහුඹියෙක් මදුරුවෙක් මරුවත් කර්මපතයක් සිද්ධ වෙනවා. ඔය කරුණ පහ සම්පූර්ණ නම්, නමුත් ඒ අපි විසින් ඝාතනය කරන්නේ තිරිසන් සතෙකුට වඩා මිනිස්සෙක් නම් එතන ඝාතනයට ලක් වෙන පුද්ගලයාගේ ස්වභාවය මත කර්මය වඩා බරපතල වෙනවා. යොදන උපක්‍රමය වඩා රළු නම්, සෑහෙන කාලයක් සැලසුම් කරලා උපක්‍රමය යොදන්න ඕන නම් කර්මය වඩාත් බලවත් වෙනවා. ඊළඟට අපේ චේතනාව සමග යෙදෙන ද්වේෂය, වෛරය වඩා බලවත් නම් එතකොට කර්මය වඩා බලවත් වෙනවා. අප විසින් ඝාතනය කරන තැනත්තා වඩා සිල්වතෙක් නම්, ගුණවතෙක් නම් කර්මය වඩාත් බලවත් වෙනවා. ඒ තමන්ගේ මව නම්, පියා නම්, රහතන් වහන්සේ නමක් නම් ඒ කර්මය ආනන්තර පාප කර්මයක් බවට පත් වෙනවා. මෙසේ කර්මයේ විවිධ ස්වરૂපයන් තියෙනවා ඒ කාරණා මත. දැන් ආනන්තර පාප කර්මයක් නම් අනිවාර්යයෙන්ම මරණාසන්න මොහොතේ මතුවලා විපාකත්වයට පත් වෙනවා. ඒක තමන් දැනගෙන හිටියත් නොදැන හිටියත් කියලා කියන්නේ, දැන් අපි හිතමු තමන් කුඩා කාලේ තමන්ගේ තාත්තා තමන්ව දාලා ගිහිල්ලා, අපි හිතමු වෙනින් විවාහයක් කරගෙන ඈතක ජීවත් වෙනවා. එතකොට දැන් මේ දරුවා ලොකු මහත් වෙනවා මව සමග. එතකොට දරුවා ලොකු මහත් වෙනකොට දරුවා තාත්තා කවුද කියලා දන්නේ නැහැ. තාත්තට දැන් දරුවා ලොකු මහත් වුණාට පස්සේ මේ මගේ දරුවයි කියලා දැක්කට හඳුනා ගන්නත් බෑ. යම් අවස්ථාවක දෙපිරිසක් අතර ගැටුමක් ඇති වෙනකොට අර දරුවා ගහපු පහරකින් අර තාත්තා මිය ගියොත්, එතකොට දැන් මේ යනකොට තාත්තා දන්නේ මේ මගේ දරුවයි මට ගැහුවේ කියලා. දරුවා දන්නෙත් නෑ මේ තාත්තටයි ගහන්නේ කියලා. හැබැයි සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චේතනාව, උපක්‍රමය, ඒන් ඝාතනය වීම කියන ප්‍රාණඝාතයට අදාළ අංග පහම සම්පූර්ණ වෙනවා. දැන් අංග පහ සම්පූර්ණ වෙලා නිසා ප්‍රාණඝාතය සම්පූර්ණයි, කර්මපතයක් බව සම්පූර්ණයි. දැන් දන්නේ නැත්තේ මොකද්ද? පියාද දරුවාද කියන කාරණේ පමණයි. ඒක ඒ දෙන්න දැනගත්තත් නොදැනගත්තත් ඒ පියාගේ ලේන් මසින් මේ දරුවා හැදුනයි කියන බව ලෝක ධර්මතාවය. ඒක විශ්වය තුල හේතුඵල යථාර්ථයක්. ඒ නිසා ඒක ඒ දෙන්න දැනගත්තත් නැතත් එය ආනන්තර පාප කර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට දරුවා මිය යන අවස්ථාවේදී දරුවා දන්නේ නැහැ මම මැරුවේ තාත්තයි කියලා. දන්නේ නැති වුණාට ධර්මතාවයක් හැටියට ඒ පියාට ගහලා පියාව ඝාතනය කරපු කර්මය මරණාසන්න මොහොතේ කර්ම නිමිති ගති නිමිති වශයෙන් මතුවලා නොවැරදීම නිරයේ උපද්දවන්නට සමත් වෙනවා. හැබැයි අවශේෂ කර්මය, දැන් අඟුලිමාල විසින් මව ඝාතනය කරන්නට ක්‍රියාත්මක වෙද්දි තමයි බුදුරජාණන් වහන්සේ ගිහින් වැළැක්ුවේ. එහෙම මව ඝාතනය කළා නම් අඟුලිමාල කුමාරයාට ඒ භවයේ රහත් වෙන්න කොතෙක් හැකියාවන් තිබුණත් ඒ සියල්ල වැළකී යනවා. නොවැරදීම ඊළඟ භවයේ නිරය උපදිනවා. බුදුරජාණන් වහන්සේ ඒක වැළැක්වුවා. එතකොට ඊට පෙර ආතුව වෙනත් මිනිස්සුන් දහස් ගණනක් මරලා තිබුණා. ඇඟිලි 999ක් එකතු කළාට ඒ ඇඟිලි එකතු කරන්න කලිනුත් මිනිස්සු මැරුවා. එතකොට මරපු ප්‍රමාණය දහසකට අධික හෝ දහසකට අඩු හෝ අපි හිතමු එක මිනිස්සෙක් ඝාතනය කළා වුණත්
සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චිත්තේ උපක්‍රමයේ ඒන් ඝාතනය වීම කියන කරුණු පහ සම්පූර්ණ වුණාම අඟුලිමාල කුමාරයා නිරයේ උපදින්නට, പ്രേත ලෝකයේ උපදින්නට, තිරිසන් ලෝකයේ උපදින්නට හේතු වෙන බලවත් අකුසල කර්මයක් කරගෙන අවසන්. නමුත් ඒ එකකින්වත් උන්වහන්සේට ඊළඟ භවයේ නිරය උපද්දවන්නටවත්, പ്രേත ලෝකයෙන් තිරිසන් ලෝකේ උපද්දවන්නටවත් සමත් උනේ නැහැ. එයි කර්මපතයක් නොවුණු නිසා නෙමෙයි. කර්මපතයක් බවට පත් වුණාට මරණාසන්න මොහොතේ කර්මය මතුවලා විපාක දෙන්නට සමත් උනේ නැහැ. අරහත් මාර්ගඥාණයෙන් එහි ප්‍රතිසන්දිය ලබා දීමේ ශක්තිය සම්පූර්ණයෙන් අහෝසි කළ නිසා. ඒතර කර්මපතයක් බවට පත් වුණා. නමුත් අරහත් මාර්ගඥාණයෙන් කර්මක්ෂය කළා. කර්මක්ෂය කළා කියලා කියන්නේ නැවත කුසල කර්ම ජනිත කරන්නෙත් නැහැ. කරන ලද කුසල කර්මයන්ගේ ප්‍රතිසන්දිදාන ශක්තිය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. ප්‍රතිසන්දිදාන ශක්තිය කියලා කියන්නේ අලුත් භවයක උත්පත්තිය සලසා දීමේ හැකියාව අහෝසි කරනවා. හැබැයි රහත් වුණා කියලා ප්‍රවෘත්ති විපාක ඇති කිරීමේ ශක්තිය නවත්තන්න බෑ. ඒ කියන්නේ ඉපදිලා ඉන්න ආත්ම භාවය කියන්නේ දැනටම උන්වහන්සේ මේ ලෝකේ ජනිත වෙලා නිසා ඒ භවය තුල ditta ධම්ම වේදනීය වශයෙන් ඇති කල යුතු ප්‍රවෘත්ති විපාක, ඒ කියන්නේ ඉපදුනාට පස්සේ ඇති කරන විපාක ටික ඇති කරනවා. හැබැයි ප්‍රතිසන්දිය ලබා දෙන්නට සමත් වෙන්නේ නැහැ. ඇයි ඒක කර්මපතයක් නොවුණු නිසා නෙමේ, කර්මපතයක් බවට පත් වුණාට එය අරහත් මාර්ගඥානයේ නිෂේධ කළා. ඊළඟට අපි තව අවස්ථාවක් අරගෙන බලමු. දේවදත්ත හාමුදුරුවෝ ආනන්තර පාප කර්ම දෙකක් කරගත්තා. ඒ කියන්නේ සංඝ භේදය සහ ලෝහිතුප්පාද. ලෝහිතුප්පාද කියන්නේ බුදුවරයෙකුගේ ලේසලවීම. දැන් මේ දෙකම නොවැරදීම ඊළඟ භවයේ නිරය උපද්දවන්නට සමත් වෙනවා. ආනන්තරය කියලා කියන්නේ න අන්තරය, අතරතුරක් නොතබා දෙවන භවයේම නිරය උපද්දවන්නට සමත් වෙනවා. හැබැයි දෙවනි භවයේ නිරය උපද්දවන්නට පුළුවන් වෙන්නේ එක අකුසල කර්මයකට පමණයි ඒ ක්‍රියාව කරන්න පුළුවන්. මොකද අකුසල් දෙකකින් ප්‍රතිසන්දි දෙකක් ඇති කරන්නට දෙවනි භවයේ පුළුවන් කමක් නැහැ. දෙවනි භවය කියන්නේ එක් අවස්ථාවක්. ඊළඟට තවත් භවයක උපද්දවනවා නම් ඒක තුන්වෙනි භවය. ඒතර ආනන්තරය කියලා කියන්නේ අනිවාර්යෙන් දෙවන භවයේ ප්‍රතිසන්දි ඇති කරන්නටයි සමත් වෙන්නේ. දැන් උන්වහන්සේ ආනන්තරේ පාප කර්ම දෙකක් කරගත්තා වුණාට එයින් එක අකුසල කර්මයකට පමණයි දෙවන ආත්ම භාවයේ ප්‍රතිසන්දිය ඇති කරන්නට පුළුවන්කම තියෙන්නේ. අනෙක් කර්මය ආනන්තරය කර්මයක් වුණත් දෙවන භවයේ ප්‍රතිසන්දිය ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඇයි දෙවන භව තියෙන්නේ එකයි. ඒ නිසා. එතකොට ඒ ආනන්තරේ පාප කර්ම දෙකෙන් වඩා බලවත් පාප කර්මය තමයි උන්වහන්සේට නිරයේ උපදින්නට හේතු වෙන්නේ. නමුත් නිරයේ ඉපදුනාට පස්සේ ප්‍රවෘත්ති විපාක ඇති කිරීමේදී අර කර්ම දෙකේම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. අඩුවක් නැතුව දෙවන භවයේ විපාක ඇති කරන්නට හේතු වෙන්නේ, දැන් අපි කියවනේ ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියලා. ditta ධම්ම වේදනීය කියලා කියන්නේ ජවන් සිත් 7 පළමු ජවන් සිතේ විපාකය. ඒක මේ ජීවිතේ විපාක දුන්නොත් විපාක දෙනවා. විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණොත් ඒක අහෝසි වෙනවා. ඒ පළමු ජවන් සිතේ විපාකය ආයි ඊළඟ භවයක විපාක දෙන්නේ නැහැ. ditta ධම්ම වේදනීය කියලා කියන්නේ මේ ජීවිතේ පමණයි. මේ ජීවිතේ විපාක දෙන්න අවස්ථාවක් ලැබුණ නැත්නම් අහෝසි වෙනවා. උපපජ්ජ වේදනීය කියලා කියන්නේ අර ජවන් සිත්වල 7 වෙනි ජවන් සිතේ ශක්තිය. ඒක දෙවන ආත්ම භාවයේ විපාක දෙන්න ඉඩ ලැබුණොත් විපාක දෙනවා, නැත්නම් අහෝසි වෙනවා. දැන් දේවදත්ත හාමුදුරුවෝ ආනන්තරේ පාප කර්ම දෙකක් කරගත්තා. දෙකෙන්ම ප්‍රතිසන්දිය ඇති කරන්නට පුළුවන් කමක් නැහැ. එකකින් ප්‍රතිසන්දිය ඇති කරනවා. අනිත් ආනන්තරේ පාප කර්මය දෙවන භවයේ ප්‍රතිසන්දිය ඇති කරන්නට හැකියාව තිබුණට ප්‍රතිසන්දිය ඇති කරන්නට අවස්ථාව නොලැබීම නිසා දෙවන භවයේ ප්‍රතිසන්දිය ඇති කිරීමේ ශක්තිය අහෝසි වෙනවා. හැබැයි ප්‍රවෘත්ති විපාක ඇති කරනවා. දැන් අර ජවන් සිත්වල මැද සිත් 5 බලවත් නිසා තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා පිරිනිවන් පාන භවය දක්වාම, පිරිනිවන් පාන මොහොත දක්වාම
කල්ප ලක්ෂයක් වුණත් සසර ගමනේ ඉඩ ලැබුණොත් මතුවලා විපාක දෙනවා, ඉඩ නොලැබුණොත් යටපත් වෙනවා. දැන් දේවදත්ත හාමුදුරුවන්ට දෙවනි භවයේ විපාක දෙන්න අවස්ථාව නොලැබුණාට ඒ ආනන්තර පාප කර්ම දෙකම අපරාපරිය වේදනීය කර්ම වශයෙන් සසරේ පැවතුනොත් නැවත නැවත නිරයේ උපද්දවන්නට, නැවත නැවත තිරිසන් ලෝකේ උපද්දවන්නට, പ്രേත ලෝකේ උපද්දවන්නට තරම් බලවත්. හැබැයි උන්වහන්සේ නිරයෙන් මිදිලා ඇවිල්ලා මනුලොවට ඇවිල්ලා ඉක්මනින්ම පසේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පෑවොත් අර කර්මපතවලට විපාක දෙන්නට අවස්ථාවක් නැතු වෙනවා. ඒවා හැමම අහෝසි කර්ම බවට පත් වෙනවා. හැබැයි යම් අවස්ථාවක් ලැබුණොත් දුගතියේ උපද්දවන්නට අර ජවන්සිතවල බලය සමර්ථයි. එතකොට පළමු ජවන්සිත ප්‍රතිසන්දි විපාකයක් ඇති කරන්නට සමත් වෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ ලබා ඇති ආත්ම භාවය තුල විපාක ඇති කරනවා පමණයි. ඒ නිසා ජවන්සිත 7න් පළමු ජවන්සිත කර්මපත කියන කොටසට ඇතුළත් වෙන්නේ නැහැ. ඒක කර්මයක් පමණයි, ප්‍රවෘත්ති විපාක ඇති කරනවා පමණයි. මේ භවය තුල විපාක දෙනකොට මේ භවය තුල දැනටමත් අපි ප්‍රතිසන්දිය ලැබලා ඉවරයි වෙනත් කර්මයක. ඒ නිසා අර මේ භවයේ කරන කර්මයේ පළමු ජවන්සිතේ ශක්තිය ප්‍රවෘත්ති විපාක ඇති කරලා ditta ධම්ම වේදනීය වශයෙන් මේ ලෝක වශයෙන් විපාක දෙනවා. එය කර්මපත භාවයට පළමු ජවන්සිතපත් වෙන්නේ නැහැ. හැබැයි එතනින් එහාට ඉතුරු ජවන්සිත 6ම කර්මපත භාවයෙන් ඊළඟ ආත්ම භාවවල ප්‍රතිසන්දිය ඇති කරන්නට පුළුවන්. හැබැයි අවසාන ජවන්සිත දෙවන භවයේ පමණයි ප්‍රතිසන්දිය ඇති කරන්න පුළුවන්නේ. ඒ දෙවන භවයේ ප්‍රතිසන්දිය ඇති කරන්නට කර්ම ලක්ෂයක් තියෙනවා නම් ඒන් එකකට විතරයි දෙවන භවයේ ප්‍රතිසන්දිය ඇති කරන්න අවස්ථාව සැලසෙන්නේ. අනිත් ඔක්කොගේම ප්‍රතිසන්දිය ලබා දීමේ හැකියාව, දෙවන භවයේ ප්‍රතිසන්දිය ලබා දීමේ හැකියාව, ඒ කියන්නේ ජවන්සිත වලින් 7 වෙනි ජවන්සිතේ ප්‍රතිසන්දිය ලබා දීමේ හැකියාව අහෝසි වෙනවා. හැබැයි ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නට පුළුවන්. ඒ 7 වෙනි ජවන්සිතේ ප්‍රතිසන්දිය ලබා දීමේ හැකියාව ආයේ ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර මැද ජවන්සිත වල ශක්තිය වැඩි නිසා 3 වෙනි ආත්ම භාවයේ ඉඳලා පිරිනිවන් පාන භවයේ දක්වාම ප්‍රතිසන්දිය ලබා දෙන්නට පුළුවන්. පිරිනිවන් පාන මොහොත දක්වාම ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට පුළුවන්. යම් භවයක ඉඩක් නොලැබුණොත් යටපත් වෙනවා. ඊළඟ භවයක ඉඩක් ලැබුණොත් යලි විපාක දෙනවා. නැවත ඉඩ නොලැබුණොත් යටපත් වෙනවා. නැවත ඉඩ නොලැබුණොත් විපාකත්වයටපත් වෙනවා. මෙසේ සසර බොහෝ කාලයක් විපාක ඇති කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක. එහෙම වෙලා පිරිනිවන් පෑවට පස්සේ අහෝසි කර්ම බවටපත් වෙනවා. දැන් එතකොට අපට පැහැදිලිව කියන්නට පුළුවන් කාරණේ තමයි අපි යම්කිසි කුසල අකුසල කර්මයක් සිද්ධ කරනකොට ජවන්සිත 7ක් ඇති වෙනවා. ඒ ජවන්සිත 7ෙන්ම විපාක දෙනවා. නමුත් පළමු ජවන්සිත කර්මපත කියන කොටසට ඇතුළත් වෙන්නේ නැහැ. පළමු ජවන්සිතේ ප්‍රතිසන්දියක් ඇති කරන්නට සමත් නොවන නිසා. ඒ නිසා ඒන් ඇති කරන්නට පුළුවන් වෙන්නේ ditta ධම්ම වේදනීය වශයෙන් මේ ලබා ඇති ආත්ම භාවයේ සැප දුක් ඇති කිරීම පමණයි. ඒකත් විපාක දෙන්නේ අවස්ථාව ලැබුණොත් පමණයි. 7 වෙනි ජවන්සිතට පුළුවන්කම තියෙනවා දෙවන භවයේ විපාක ලබා දෙන්න. නමුත් අපි කර්ම බොහෝ ගණනක් සිද්ධ කරගත්තාම ඒ හැම කර්මයකම 7 වෙනි ජවන්සිත බැගින් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම එකකටම දෙවනාත්ම භාවයක් ඇති කරන්න බෑ. ඒන් එක කර්මයකට පමණයි අවස්ථාව ලැබෙන්නේ දෙවනි භවයේ උත්පත්තිය ලබා දෙන්න. අනෙකුත් කර්මවල ප්‍රතිසන්දිය ලබා දීමේ ශක්තිය අහෝසි වෙනවා. හැබැයි අර මැද ජවන්සිත 5 අපි ඒ වගේ කර්ම ලක්ෂ ගණනක් කරගෙන තිබුණත් ඊළඟ ආත්ම භාවවල ඉඩ ලැබෙන හැටියට ප්‍රතිසන්දිය ලබා දෙන්නට සමත් වෙනවා. ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නට සමත්. මේ විදිහට මතු පිටින් අපට බලලා කියන්නට බෑ
මෙන්න මේ කර්මය තමයි ප්‍රතිසන්දිය ලබා දෙන්නේ, මේ කර්මය තමයි ප්‍රතිසන්දිය ලබා නොදෙන්නේ කියලා මතු පිටින් බලන්නට බෑ. අපට සාධක වශයෙන් කියන්නට පුළුවන් ප්‍රාණඝාතයක් සිද්ධ කරනකොට සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චේතනාව, උපක්‍රම කිරීම, ඒන් ඝාතනය වීම කියන කරුණු පහ සිද්ධ වුණොත් ඒ කර්මය කර්මපතයක් හැටියට දුගතියේ උපද්දවන්නට සමත් වෙනවා. හැබැයි ඒ සමත් වෙන කර්මය දුගතියේ උපද්දවනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ අවස්ථාවට අනුව ඒ කර්මයට ඉස්මතු වෙන්නට අවකාශයක් සැලසුණොත් පමණයි. මේක අපි මූලික වශයෙන් පැහැදිලිව තේරුම් ගන්නට ඕන. කර්මය සහ කර්මපතය කියන తত্ত্বය වෙන වෙනම අපිට මේවා තමයි කර්ම බවට පත් වෙන ඒවා, මේවා තමයි කර්මපත බවට පත් වෙන ඒවා කියලා මානසික වශයෙන් ඒ ඇති වෙන తত্ত্বය විග්‍රහ කරන්න පහසු නෑ. අපිට සාධක වශයෙන් මෙන්න මේ සාධක පහ එකතු වුණොත් ප්‍රාණඝාතය කර්මපතයක් බවට පත් වෙනවා කියලා දල වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. එහිදී ඇති වෙන ජවන්සිත හතේ පළමු ජවන්සිත කර්මපත කියලා හඳුන්වන්නට බෑ. ඇයි? එය ප්‍රතිසන්දියක් ලබා දෙන්නට සමත් නොවන නිසා. ඉතිරි ජවන්සිත හයම ප්‍රතිසන්දිය ලබා දෙන නිසා කර්මපත කියලා හඳුන්වන්නට පුළුවන්. හැබැයි ඒවත් ප්‍රතිසන්දිය ලබා දෙන්නේ ඉඩක් ලැබුණොත් පමණයි. ඊළඟට අදත්තා දානය. අදත්තා දානයත් ওই විදිහයි. අදත්තා දානය කියලා කියන්නේ නුදුන් අනුන් සන්තක දේ ගැනීම. එතනදිත් කරුණු පහක් සම්පූර්ණ වෙන්නට ඕන. අනුන් අයත් දෙයක් වීම, අනුන් අයත් බව දැන ගැනීම, සොරකම් කිරීමේ අදහස, ඒ සඳහා උපක්‍රම යෙදීම, එයින් ඒ අනුන් සන්තක දේ තමන් සන්තක කර ගැනීම. මේකත් කරන විවිධ ක්‍රම තියෙනවා. තමන් අතින් හොරකම් කරනවා, අනුන්ට කියවලා හොරකම් කරනවා, කුසපත් ඇදීම් ආදියෙන් වංචා කරනවා, තියෙන තැන වෙනස් කරලා වංචා කරනවා. මේ විදිහට විවිධ ක්‍රම වලින් අන්සතු දේ තමන් සන්තක කරගන්නට පුළුවන්. ඒවා මහානායක හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත වැනි පොත් කියවලා ඒවා දීර්ඝ වශයෙන් විස්තර හඳුනා ගන්නට ඕන. ප්‍රධාන වශයෙන් අන්සතු වීම, අන්සතු බව දැන ගැනීම, සොරකම් කිරීමේ චේතනාව, උපක්‍රම කිරීම, ඒන් සොරකම අනුසන්තක දේ තමන් වෙත අත්පත් කර ගැනීම කියන කරුණු පහ සම්පූර්ණ වෙනවා නම් එතන කර්මපතයක් වෙන්නට අවශ්‍ය සියල්ල සම්පාදනය වෙලා. එතකොට එහිදී අනුන්සතු දෙයක් කියලා අපි හිතාගෙන ගත්තට ඇත්තට මේක අන්සතු දෙයක් නොවේ නම්, ඒ කියන්නේ කොතනක හරි තියනවා යමක්, ඒක කෙනෙක් තමන්ට අවශ්‍ය නැති නිසා ඉවත දාපු දෙයක්. අපි හිතනවා මේක අන්සතු දෙයක්, මම ඒක හොරෙන් ගන්නට ඕන කියලා. අපි ගන්නවා. ඇත්තට මේක අනුන්ට අයිති දෙයක් නොවේ නම්, අනිත් අය අතහැරලා දාපු දෙයක් නම්, එතකොට අපි හිතාගත්තා වුණාට එතන අංග සම්පූර්ණ වෙලා නැහැ. ඊළඟට අනුන්සතු දෙයක් වුණත් අනුන්සතු බව නොදැන ඒක තමන්ට අයිති දෙයක් කියලා හිතාගෙන ගත්තොත් එතන කොහෙත්ම චේතනාව සම්පූර්ණ වෙලා නැහැ. අපි උපක්‍රමයක් කළා වුණත් අනුසන්තක දේ තමන් සන්තකයට ගන්නට නොහැකි වුණොත් ඒත් එතන සාධක සම්පූර්ණ වෙලා නැහැ. මෙන්න මේ විදිහට මේ සාධක පහ විටින් විට උස් පහත් වෙන්නට පුළුවන්. ඒ උස් පහත් වීම මත කර්මය උස් පහත් වෙනවා. ඒ වගේම අපි හොරකම් කරන දේ වඩා වටිනා දෙයක් නම් මහා සාවද්‍ය කර්මයක් වෙනවා. අපි හොරකම් කිරීමේදී යොදන උපාය මාර්ගයේ දිගු කලක් අපි වෙහෙස මහන්සි වෙලා උපක්‍රම යොදනවා නම් කර්මය මහා සාවද්‍ය වෙනවා. අපි හොරකම් කරන දේ දැඩි ලෝභයෙන්, දැඩි වෛරයෙන් අපි සිද්ධ කරනවා නම් කර්මය මහා සාවද්‍ය වෙනවා. ඒ වගේම සිල්වතෙකුට, ගුණවතෙකුට අයිති දෙයක් නම් අපි හොරකම් කරන්නේ මහා සාවද්‍ය වෙනවා. අපි කරපු හොරකම නිසා ලෝකෙට බරපතල හානියක් සිද්ධ වෙනවා නම් ඒ කර්මය මහා සාවද්‍ය වෙනවා. මේ විදිහට ඒ අකුසල කර්මය බලවත් වෙන්නට, දුබල වෙන්නට විවිධ හේතු සාධක මතුවෙනවා. ඒ වගේම ඒක විපාක දීමේදී අර ප්‍රාණඝාතය ගැන කිව්වා වගේම අවස්ථාව ලැබුණොත් විපාකත්වයටපත් වෙනවා. එතකොට දුර්ගතියේ උපද්දවන්නට සමත් ප්‍රමාණයට ඒ කර්මය බලවත් වෙනකොට, අර අංග පහ සම්පූර්ණ වෙනකොට
ඒක තමයි කර්මපතයක් කියලා හඳුන්වන්නේ. ඊළඟට කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරයේදී අන්සතු ස්ත්‍රියක් වීම. අන්සතු කියලා කියන්නේ මව විසින් රකින්න, පියා විසින් රකින්න, සහෝදරයා විසින් රකින්න, සැමියා විසින් රකින්න මේ විදිහේ නොඑක ආකාරයකින් ලෝකයා විසින් ආරක්ෂා කරන. එහෙම නැත්නම් තමන් විසින්ම සීලයෙන් හිරියොත්ප්ප වලින් තමන්ව ආරක්ෂා කරගන්නට වෑයම් කරන. ඒ බඳු ස්ත්‍රියක් වීම, ඒ වගේම ඒ ස්ත්‍රිය සමග කාමසේවනය කිරීමේ සිතුවිල්ල, ඒන් ක්‍රියාත්මක වීම සහ එය ඉවසීම. ඒ කියන්නේ ඒ වින්දනය තමන් විඳීම කියන මේ කාරණා සම්පූර්ණ වෙනකොට, මේ කාරණා හතර සම්පූර්ණ වෙනකොට එතන කර්මපතයක් බවට පත් වෙන්නට කරුණු සැලසීලා තියෙනවා. ඒ කරුණු හතර සම්පූර්ණ වුණාම ඒන් ඇතිවෙන චේතනාව දුගතිය උපද්දවන්නටත් සමත් වෙනවා, ප්‍රවෘත්ති විපාක ඇති කරන්නටත් සමත් වෙනවා. අර මුලින් පැහැදිලි කළා වගේ අවස්ථාවක් ලැබුණොත් ඒ තන ඒ කර්ම ඉස්මතු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මුසාවාද, පිසුන වාච, පරුස වාච, සම්පප්පලාප කියන වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම. එතකොට මුසාවාද කියලා කියන්නේ බොරු කීම. බොරු කීම අපිට වචනයෙන් කරන්නත් පුළුවන්, අතින් පයින් කරන්නත් පුළුවන්, ඒ වගේම චිත්‍ර සටහන් ආදියෙන් කරන්නත් පුළුවන්, ලේඛනයෙන් කරන්නත් පුළුවන්. කවර ආකාරයකින් හෝ අපි අනුන් රවටන අදහසින් ක්‍රියාත්මක වෙනවා නම්, එතකොට ඇත්තක් නොවීම, ඒක ඇත්තක් නොවන බව Taman දැන ගැනීම, අනුන් රැවටීමේ අදහස, ඊළඟට ඒ අදහසින් අපි ඒ අනුන් රැවටීමේ අදහසින් යුක්තව අපි ඒක ඇඟවීම, අනිත් කෙනා එය වටහා ගැනීම. එතකොට ඇත්ත නොවීම, ඇත්ත නොවන බව දැන ගැනීම, අනුන් රවටන අදහසින් යම්කිසි ආකාරයකින් ඒක ඇඟවීම, අනුන් වටහා ගැනීම කියන මේ කරුණු හතර සම්පූර්ණ වෙනකොට එතන මුසාවාද කර්මපතයක් සම්පූර්ණ වෙන්නට අවශ්‍ය බාහිර කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙනවා. බාහිර සහ අභ්‍යන්තර මනසයි භෞතික කරුණුයි දෙපැත්තම සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ ටික සම්පූර්ණ වුණොත් කර්මපතයක් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ලබා දෙන්නට සමත් වෙනවා. ඉඩ ලැබෙන ආකාරයෙන් ඒ ප්‍රතිසන්දිය සඳහා හේතු වෙන්නට පුළුවන්. ඊළඟට පිසුන වාච. පිසුන වාච කියලා කියන්නේ අනුන් බිඳවන්නට යම් කරුණු කීම. එතකොට ඒ කියන කාරණා බොරු වෙන්නටත් පුළුවන්, ඇත්ත වෙන්නටත් පුළුවන්. සමහරට ඇත්තම කරුණු වෙන්නට පුළුවන් කියන්නේ. නමුත් අනිත් අය බිඳවන්නට. එතකොට ඒකෙදි බිඳවන්නට පුද්ගලයෙක් සිටීම, බිඳවන අදහස, ඒ බිඳවන අදහසින් අතනින් ගත්තු කාරණේ මෙතනට ඇවිදින් ප්‍රකාශ කිරීම, එයින් ඒ සත්වයා, ඒ පුද්ගලයා අනිත් කෙනා සමග මානසිකව තිබිච්ච සම්බන්ධය බිඳීම කියන මේ කාරණා හතර. ඒ කියන්නේ බිඳවිය යුතු කෙනෙක් වීම, බිඳවන අදහස, ඒ සඳහා ප්‍රකාශනයක් හෝ යමක් කිරීම, එයින් අන්‍ය සත්වයා, අන්‍ය පුද්ගලයා තුල යම්කිසි කලකිරීමක්, බිඳීමක්, සිත් බිඳීමක් අනිත් පුද්ගලයා සමග ඇතිවීම කියන මේ කරුණු සම්පූර්ණ වෙනකොට කර්මපතයක් වෙන්නට අදාළ මානසික සහ භෞතික කාරණා සම්පාදනය වෙනවා. ඒ කර්මය දුගතිය උපද්දවන්නට සමත් වෙනවා. එනිසා ඒක කර්මපතයක් හැටියට හඳුන්වන්නේ. අවස්ථාව ලැබෙන හැටියට එය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පරුස වාච. පරුස වාච කියලා කියන්නේ අන් අයගේ සිත් රිදෙන විදිහේ රළු වචන. ඒතර අනේකාගේ සිත රිදවන්නට අදහස් කිරීම, ඒ සඳහා වචන ප්‍රකාශ කිරීම, අනිත් කෙනා ඒක තේරුම් අර ගැනීම, ඒ කියන්නේ අනිත් කෙනාට එකෙන් පීඩාවක් ඇතිවීම කියන මේ කාරණා සම්පූර්ණ වෙනකොට එතන කර්මපතයක් සම්පූර්ණ වෙන්නට අවශ්‍ය සාධක ටික පූර්ණ වෙලා තියෙනවා. එතකොට පරුස වාච කියන එක අද කාලේ කියන හැටියට මේ කුණුහාරප, අසභ්‍ය වචන කියන එක පමණක් නෙමෙයි. සමහර වෙලාවට ලෝක සම්මත වූ සભ્ય වචනයක් වෙන්නට පුළුවන් අනිත් කෙනාගේ හිත රිදෙන. දැන් අපි හිතමු මහත්තයා කියන එක. ඒතර මහත්තයා කියන එක ගෞරවයෙන් කියන්නත් පුළුවන්. මහත්තයා කියලා අනිත් කෙනාට නින්දාව පිණිස කියන්නත් පුළුවන්.
මේ විදිහට විනයෙහි සඳහන් වෙනවා දස ආක්‍රෝෂ වස්තු හැටියට කෙනෙකුට ආක්‍රෝෂ කරන්නට පරිභව කරන්නට පරුෂ විදිහට කතා කරන්න පුළුවන් විවිධ ආකාර ಜಾතිය මතක් කරලා ඒ කියන්නේ ඒතනත්තාගේ ಜಾතියෙන් නිග්‍රහ කරනවා ගෝත්‍රයෙන් නිග්‍රහ කරනවා ඒ කියන්නේ තමන්ගේ પરම්පරාව කුලය මතක් කරලා ඊළඟට තියෙන ලෙඩක් මතක් කරලා නිග්‍රහ කරනවා ඒ ලෙඩේ පාදක කොටගෙන තමන් කරපු වැරද්දක් පාදක කොටගෙන නිග්‍රහ කරනවා ඊළඟට සමහර වෙලාවට ඒතනත්තාගේ ක්ලේශයක් පාදක කොටගෙන නිග්‍රහ කරනවා ඒතනත්තා කරන රැකියාව මුල් කොටගෙන නිග්‍රහ කරනවා මේ විදිහට විවිධ ආකාරයෙන් ඒ පුද්ගලයාට නිග්‍රහ කරන්නට ජාතිය, ගෝත්‍රය, වෘත්තිය, රෝගය, ක්ලේශය මේ ආදී විවිධ කරුණු පාවිච්චි කරනවා නම් අන් අයගේ සිත් රිදවීම සඳහා ඒ හැම එකක්ම ඔය කියන පරුස්ස වචන කියන ගණයටයි ඇතුළත් වෙන්නේ. ඊළඟට සම්පප්පලාප. සම්පප්පලාප කියලා කියන්නේ තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති කාලය නාස්ති කරන මෙලවට පරලවට අර්ථයක් නොවන හිස් වචන. එතකොට ඒ බඳු වචනයක් ප්‍රකාශ කිරීමේ අදහස සහ ඒ බඳු වචනයක් ප්‍රකාශ කිරීම කියන මේ කාරණා දෙක සම්පූර්ණ වෙනකොට සම්පප්පලාපය සිද්ධ වෙනවා. මේ විදිහට වචනයෙන් සිද්ධ වෙන කර්මපත. ඊළඟට වැදගත්ම පැත්තක් තමයි මනසින් පමණක් සිද්ධ වෙන කර්මපත. දැන් මනසින් විතරක් කොහොමද සිද්ධ වෙන්නේ? අපි මුලින් සිහිපත් කළා චේතනාව කියලා කියන්නේ කායික වාචසික මානසික වශයෙන් ක්‍රියාවන් සිද්ධ කරන ක්‍රියාසාධක බලයයි. ඒතර කය හසුරුවලා ක්‍රියා කරන්නත් පුළුවන්, වචනය හසුරුවලා ක්‍රියා කරන්නත් පුළුවන්, මනස හසුරුවලා ක්‍රියා කරන්න පුළුවන්. ඒතර මනස හසුරුවලා කරන ක්‍රියා තුනක් හැඳින්වෙනවා අකුසල් වශයෙන් අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය. එතකොට දැඩි ලෝභය කියලා මෙතන අදහස් කරන්නේ එතන කරුණු දෙකක් සම්පූර්ණ වෙන්නට ඕන. මොකක්ද? ලෝභයක් ඇති වෙන්නට ඕන. අනුසන්තක දේ පිළිබඳව ලෝභයක් ඇති වෙනවා. ඒ පළවෙනි අවස්ථාව. ඒ ලෝභය පාදක කොටගෙන අනුසන්තක දේ මට හිමි වේවා කියන චේතනාවක් මතුවෙන්නට ඕන. එතකොට මට හිමි වේවා කියන අදහස ආවහම ඒක හිමි කරගන්නට දෙවනුව හොරකම් කරන්න, වංචා කරන්න, අධර්මචර්යාවෙහි යෙදෙන්නට පුළුවන්. ඒක ඊළඟ අවස්ථාව. හැබැයි අනුන් සන්තක බව දැනගෙන ඒක මට හිමි වේවා කියන චේතනාව ඇති වෙනකොටම මානසික ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඔය අංග දෙක සම්පූර්ණ වෙනකොට මොකද්ද අංග දෙක? අනුන් සන්තක දෙයට ලෝභය ඇතිවීම, එය මට හිමි වේවා කියන දැඩි අදහස. මේ දෙක ඇති වෙනකොටම මනස ක්‍රියාත්මක වෙනවා. ඒ මනස ක්‍රියාත්මක වීම කොච්චර බලවත්ද කියනවා නම් අකුසල් වශයෙන් ඒක ඇති වෙනකොට මේ ලෝක වශයෙන් උත් සාංශාරික වශයෙන් උත් දුක් විපාක ඇති කරන්නට සමත් වෙනවා. පින්නතුන් අහලා ඇති සෝරෙය්‍ය කියන සිටුවරයෙක් හිටියා. තමන්ගේ යාළු මිත්‍රයොත් එක්කලා ජල ස්නානය සඳහා යද්දී මහා කච්චායන මහරහතන් වහන්සේ පිණුසිඟා වඩින්නට සිවුරු පෙරවනවා. උන්වහන්සේ බොහෝම ලස්සන රන්වන් පැහැ ඇති සිරුරක් ඇති ඊටාම චවි වර්ණයෙන් යුක්ත මහතෙරුන් වහන්සේ නමක් හැටියටයි හැඳින්වෙන්නේ. එතකොට උන්වහන්සේ සිවුර ලෙහෙලා ඒ කියන්නේ අඳනේ ඇඳගෙන උඩුකය වැසෙන්නට සිවුර පෙරවන්නට සූදානම් වෙන අවස්ථාව. එතකොට මේ වෙලාවේ අර සෝරිය සිටුවරයා උන්වහන්සේගේ ශරීරයේ උඩුකය කොටස දැක්කා. දැකලා ඒ රන්වන් පාට ඊටාම ආකර්ශනීය ඒ චවි වර්ණයේ ශරීර ස්වභාවය දැකලා මේ භික්ෂුව මොනතරම් ලස්සනද කියලා ලෝභ සිතක් ඇති වුණා. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ මේ භික්ෂුවට වගේ සිරුරක් මගේ බිරිඳට තිබුණා නම් හොඳයි. එහෙම නැත්නම් මේ භික්ෂුව මගේ බිරිඳ වුණා නම් හොඳයි කියන හැඟීම ඇති වෙනවා. දැන් පළවෙනි අවස්ථාව උන්වහන්සේගේ ශරීරය පිළිබඳව ලෝභ මූලික සිතක් ඇති වුණා. එය මට වේවා, එය මට හිමි වේවා කියන අවස්ථාව ඇති වුණා. ඒ ඇති වෙනකොටම මානසිකව කර්මය සම්පූර්ණ වුණා. එසැනින් සෝරිය සිටුවරයා
ස්ත්‍රියක් බවට පරිවර්තනය වෙනවා ඒ කර්මයේ බලවත්කම නිසා. ඉතින් පසු කාලීනව සමාව අරගෙන යලි ප්‍රකෘති තත්වයටපත් වෙනවා. ඉතින් ඒක සමාව නොකරගත්තා නම් ඒ කර්මය දුගතියේ උපද්දවන්නට පවා ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට මානසිකව පමණක්ම කර්ම ජනිත කරගන්නට පුළුවන්. දැන් අපි දන්නවා ව්‍යාපාද වශයෙන් මරණාසන්න මොහොතේදී පවන්සලනකොට ඒ වටාපත හැපීමත් එක්කලා ඇති වුණු කෝපය, ද්වේෂය මානසිකව ක්‍රියාත්මක වුණා. එයම දුගතිය උපදින්නට හේතු වුණා ධර්මාශෝක රජතුමාට. ඒ කුමක් නිසාද? ව්‍යාපාදේ. ව්‍යාපාදයේදී කරුණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. ව්‍යාපාදයේදී තමන් අකමැති කරුණ සම්බන්ධව කෝපය, ද්වේෂය මතුවෙනවා. ඊළඟට ඒ ද්වේෂයට යොමු වුණු පුද්ගලයා නැසේවා වෙනසේවා කියන බලවත් චේතනා. ඒකට තමයි ව්‍යාපාද කියන්නේ. දැන් කෝපය, ද්වේෂය ඕනෑම කෙනෙකුගේ මනසේ මතුවෙන්න පුළුවන්. ඒක කර්මයක්. ඒක කර්මපතයක් බවට පත් වෙන්නේ ද්වේෂය මතුවෙච්ච පමණින් නෙමෙයි, ද්වේෂයට ලක් වුණු තැනැත්තා නැසේවා වෙනසේවා කියලා ඒ තැනැත්තාගේ විනාශය මනසින් අපේක්ෂා කරනවා නම් ඒක දුගතිය උපද්දවන්නට හේතු වෙන කර්මපතයක් බවට පත් වෙනවා. ඊළඟට මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ වැරදි වැටහීම. ඒ වැරදි වැටහීම කියන එකෙත් කරුණු දෙකක් සම්පූර්ණ වෙනකොට තමයි කර්මපතය සිද්ධ වෙන්නේ. මොකක්ද? වැරදි විදිහට සිතීම, ඒ වැරදි විදිහට සිතූ දේ ඒ විදිහටම දැඩිව ග්‍රහණය කර ගැනීම. ඒතර වැරදි විදිහට හිතනවා කියන එක ඕන කෙනෙක් අතෙන් සිද්ධ වෙන්න පුළුවන්. එයම දැඩිව අල්ලා ගැනීම, මෙයම සත්‍යයි, අන්දේ වැරදි කියලා දැඩිව ගත්තාම ඒක මිත්‍යා දෘෂ්ටිය බවට පත් වෙනවා. එය දුගතිය උපද්දවන්නට හේතු වෙන බරපතල කර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතල පාප කර්මයක් මම තවත් දකින්නේ නැහැ කියලා. එතකොට මේ බරපතලම මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය සහ අකිරිය දෘෂ්ටිය. නාස්තික දෘෂ්ටිය කියලා කියන්නේ මෙලව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, දුන් දෙහි විපාක නැත ආදී වශයෙන් දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. දස වස්තු පිළිබඳව ඇතිවෙන නැත කියලා ඇතිවෙන නිෂේධාත්මක දෘෂ්ටිය නාස්තික දෘෂ්ටියයි කියලා හඳුන්වනවා. ඊළඟට අකිරිය දෘෂ්ටිය කියලා කියන්නේ දන් දුන්නට ඒවයින් යහපතක් නැහැ, ඝාතනය කළාට ඒන් සිද්ධ වෙන අයහපතකුත් නැහැ. ඒ නිසා කැපෙන කඩුවක් අරගෙන මේ කෙලවරේ ඉඳන් අනිත් කෙලවර දක්වා මහ පොළවේ සියලු දෙනා ඝාතනය කරගෙන ගියත් ඒන් සිද්ධ වෙන හොඳක් හෝ නරකක් නැහැ කියලා ක්‍රියාවෙහි ඵලයක් නැති බව තීරණය කරලා ඒ දෘෂ්ටියෙහි එල්බ ගැනීම අකිරිය දෘෂ්ටිය. ඊළඟට අහේතුක දෘෂ්ටිය කියලා කියන්නේ සත්‍යය පිරිසිදු වෙන්න හේතුවක් ඇතුව නෙමෙයි, සත්‍යය කිලිටි වෙන්නේ හේතුවක් ඇතුව නෙමෙයි. අහේතු අප්‍රත්‍යකව සත්‍යය පිරිසිදු වෙනවා, අහේතු අප්‍රත්‍යකව සත්‍යය කෙලසෙනවා කියලා මෙසේ පිළිගන්නා දෘෂ්ටිය. මේවා තමයි වඩාම බරපතල මිත්‍යා දෘෂ්ටි. ඒ බඳු මිත්‍යා දෘෂ්ටියක් වැරදි විදිහට හිතෙන්නට පුළුවන් ඕන කෙනෙකුට. නමුත් එයමයි සත්‍ය, අන්සියල්ල වැරදි කියලා දැඩිව ග්‍රහණය කරගත්තාම ඒ දුගතිය උපද්දවන්නට හේතු වෙන කර්මපතයක් බවට පත් වෙනවා. එතකොට ඔය කියන කර්මපතයන්ගෙන් සිත මුදවාගෙන සුචරිතේහි සිත පවත්වනවා නම් එය දස කුසල කර්මපතයයි කියලා හඳුන්වනවා. එතකොට දාන, සීල, භාවනා, පත්තිපත්තාන මොදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්මදේශනා, ධම්මසවන, දිට්ඨිජුකම්ම කියන ආකාර 10නුත් අපට දස කුසල අපට කුසල කර්මපතයන් ජනිත කරන්නට පුළුවන්කම තියෙනවා. තව මෙහිදී විශේෂ කාරණයක් සිහි කරන්නට ඕන. සුරාපානය කියන එක දස අකුසල කර්මපත වලට එකතු කරලා නැහැ. ඒ කුමක් නිසාද? සුරාපානය ඍජුවම නිරය උපද්දවන්නට හේතු වෙනවයි කියලා ඍජුවම ප්‍රකාශ කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. නමුත් සුරාපානය නිසා යම් කෙනෙක් ප්‍රාණඝාතය කළොත්, හොරකම් කළොත්, කාම මිත්‍යාචාරයේ යෙදුණොත්, බොරු කිව්වොත්, ඒ දස අකුසලයම සිද්ධ කරන්නට සුරාපානය පූර්ව සාධකයේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක නිරය උපද්දවන්නට, දුගතිය උපද්දවන්නට සමත්.
ඒ නිසා ඒකාන්ත වශයෙන්ම ප්‍රාණඝාතය, අදත්තා දානය වගේ සුරාපානය පමණක්ම අකුසලයක් වෙනවා. නමුත් අකුසල කර්මපතයක් වෙනවයි කියලා දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ සුරාපානය නිසා මේ ලෝක වශයෙන් සිද්ධ වෙන හානි, ඒ කියන්නේ ප්‍රඥාව මොට වීම, අන් අයගේ අප්‍රසාදයටපත් වීම, ලැජ්ජ බය නැතිවීම, රණ්ඩු සරුවල් ඇතිවීම, මේ ආදී බොහෝ හානි මේ ලෝක වශයෙන්, පරලෝක වශයෙන් උපදින භවවල උමතු බව ඇතිවීම, මන්ද බුද්ධික වීම, මේ බඳු ප්‍රවෘත්ති විපාක ඇති කරනවා. හැබැයි ඍජුවම දුගතිය උපදින්නට හේතු වෙන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන ආදී සමග එකතු වුණොත් පමණයි. ඒ නිසා තමයි සුරාපානය අකුසල කර්මයක් වුණාට ඒක අකුසල කර්ම පතයක් හැටියට දක්වන්නා නැත්තේ එක හේතුවක් තමයි ඒක. මොකද්ද? අකුසල කර්ම පතවලට పూర్ව වශයෙන්ුත් පස්චිම වශයෙන් හොරකම් කරන්න, ප්‍රාණඝාතය කරන්න, හයිය හදාගන්න, කාමයේ වරදවා හැසිරෙන්න කලින් මත්පැන් බොන්න පුළුවන්. සමහරට හොරකම කරලා සත්තු මරලා සතුටට මස් කන්නට මත්පැන් බොන්න පුළුවන්. එහෙම වුණොත් పూర్ව චේතනා වශයෙන්, අපර චේතනා වශයෙන් ඒ මත්පැන් බීම දුගතිය උපදින්නට හේතු වෙනවා. එහෙම නැතුව යම්කිසි කෙනෙක් මත්පැන් පානය කිරීම අකුසලයක් වෙනවා. නමුත් ඍජුවම එය පමණක්ම නිරයේ උපදින්නට, දුගතිය උපදින්නට හේතු වෙනවා කියලා කියන්නට බෑ. ඒ නිසා තමයි ඒක කර්මපත හැටියට දක්වලා නැත්තේ. අනිත් කාරණේ තමයි දස අකුසල කර්මපතය සමගම ඒකාබද්ධව පවතින නිසා එය වෙන්කොට අකුසල කර්මපතයක් හැටියට දක්වලා නැති බවත් ආචාර්යවරු පැහැදිලි කරනවා. මේ විදිහට අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන චේතනාවේ ශක්තිය තමයි කර්මය කියලා කියන්නේ. චේතනාව කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වෙන්නේ ඇයිද? සෑම සිතකින්ම යම්කිසි ක්‍රියාවක් කරන. ඒ නිසා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය බවට පත් වෙන්නේ. හැම සිතකින්ම කර්මයක් කළාට හැම සිතකින්ම කරන කර්මය අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ ජවන් සිත්වල යෙදෙන කර්මය පමණයි. ක්‍රියාව පමණයි. ඒ නිසා ජවන් සිත්වල යෙදෙන චේතනාව අනාගතේ සැප දුක් විපාක ඇති කරන්නට සමත් වෙන නිසා ඒවා කුසල කුසල කර්ම හැටියට හඳුන්වනවා. ඒ කුසල කුසල කර්ම වලින් ඇති කරන විපාකය දෙවිධයකට විපාක දෙන්න පුළුවන්. ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා. ඒයින් කවර ආකාරයෙන් විපාක ඇති කළත් ඒක කර්මයක් හැටියට හඳුන්වනවා. හැබැයි ප්‍රතිසන්දිය සඳහා උදව් වෙනවා නම් පමණක් කර්මපත කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඒ තැනට පමුණුවන්නට හේතු වෙන මාර්ගය කියන අර්ථයෙන් කර්මපත කියලා හඳුන්වනවා. යම් කර්මයක් කර්මපතයක් බවට පත් වෙන්න මානසිකවත් භෞතිකවත් යම් යම් කරුණු ප්‍රමාණයක් සම්පාදනය විය යුතුයි. ප්‍රාණඝාත ආදියට කරුණු 5ක් සම්පාදනය විය යුතුයි. මානසික වශයෙන් කරන ක්‍රියාවන්ට කරුණු 2ක් සම්පාදනය විය යුතුයි. කරුණු 5 සිට 2 දක්වා කාරණා සම්පූර්ණ විය යුතුයි. ප්‍රාණඝාත ආදීදී මානසිකව සහ භෞතිකවත් කරුණු සම්පාදනය වෙන්නට ඕන. අර මානසික ක්‍රියාවලදී මනසින් පමණක් කරුණු සම්පාදනය වෙන්නට ඕන. ඒ කවර ආකාරයකින් හෝ ප්‍රතිසන්දිය ඇති කරන්න සමත් වෙන කර්මයේ එක් ස්වභාවයන් තියෙනවා. අල්පසාවද්ද, මහාසාවද්ද හැටියට. මහාසාවද්ද කර්මවල ආනන්තර පාප කර්මයේ පමණයි පසුබිම හදාගෙන අනිවාර්යෙන්ම විපාක දෙන්නට සමත් වෙන්නේ. අවශේෂ අකුසල කර්ම ප්‍රතිසන්දිය ලබා දෙන්නට උපකාර වුණත් ඒවා යම් හේතුවකින් යටපත් වුණොත්, නිෂේධ වුණොත් ඒවාට ප්‍රතිසන්දිය ලබා දීමේ හැකියාව නැහැ. ආනන්තර පාප කර්ම උනත් කිහිපයක් කරගත්තොත් එක කර්මයකට විතරයි දෙවන භවයේ නිරය උපද්දවන්නට පුළුවන් වෙන්නේ. අවශේෂ කර්මවල දෙවන භවයේ විපාක දීමේ ප්‍රතිසන්දිදාන ශක්තිය යටපත් වෙනවා. වෙනත් භවයක විපාක දෙන්න පුළුවන්. අර ජවන් සිත්වල මැද සිත් පහේ ශක්තිය ක්‍රියාත්මක වීම වශයෙන්. මෙන්න මේ විදිහට කර්මය සහ කර්මපතය අතර පවතින වෙනස්කම අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. මතු පිටින් බලලා මේක අකුසල කර්මයක්, මේක අකුසල කර්මපතයක්, මේක කුසල කර්මයක්, මේක කුසල කර්මපතයක් කියලා එකවර තීරණය කරන්නට පහසු නොවෙන්නට පුළුවන්. ඒ සඳහා අර සිහිපත් කරපු අංග සියල්ලම සම්පූර්ණ නම්
ඒ අර්ථයෙන් අපට ඒක කර්මපතයයි කියලා කියන්නට පුළුවන්. ඒ අංග අඩු වැඩි වුණොත් කර්මපතයක් සිදු නොවෙන්නටත් පුළුවන්. නමුත් අපිට ඒක විනිශ්චය කරන්න බෑ. ඒ අංග යම් ප්‍රමාණයකට අඩු වැඩි වුණත් කර්මපතයක් වෙන්නට පුළුවන්. මොකද මානසිකවම පමණක් වුණත් අකුසල කර්ම කුසල කර්ම සිද්ධ වෙන්නට පුළුවන් නිසා. ඒතර අකුසල කර්ම මානසිකව සිද්ධ වෙනවා වගේම කුසල කර්මත් මානසිකව සිද්ධ වෙනවා. මෙත් වැඩිම කියලා කියන්නේ කුසල කර්මපතයක්. ඒක ක්‍රියාවක්. අනුන් සුවපත් කරන්නට අදහස ඇති වෙනවා. ඒ සුවපත් කිරීමේ මානසික උත්සාහයක් ඇති වෙනවා. ඒතර මනස ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට කුසල අකුසල කර්මයන් මතු උත්පත්තිය සඳහා හේතු වෙනවා නම් ඒවා කර්මපත කියන නමින් පොදුවේ හඳුන්වනවා. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අකුසල කර්මපතයන්ගෙන් පමණක් නෙමේ අකුසල කර්මයන්ගෙන් වළකින්නට වෑයම් කරන්නට ඕන. කුසල කර්ම පමණක් නෙමේ කුසල කර්මපත ජනිත කරගන්නට වෑයම් කරන්නට ඕන. අකුසලෙන් වැළකීලා කුසල ජනිත කරපු පමණට අපි නිවන් දකින්නේ නැහැ. නිවන් දැකීම සඳහා ක්ලේශයන්ගෙන් සිත පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලත් අපි ආරම්භ කරන්නට ඕන. ඒ සඳහා මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා.